හෙලෝ අද අපි යන්නේ අම්පයර් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකකට ක්‍රිකට් වික්ටෝරියා වල තියෙන්නේ අපි බලමු වීඩියෝස් මොන හරි කරන්න පුළුවන් වේද කියලා අපි යන ගම සීතලයි සෙල්සියස් 0යි අද එන හම්බු ඉතින් වාහනේ පාක් කරලා සෙන්ට් කිල්ඩා වල තියෙන ක්‍රිකට් වික්ටෝරියා මූලස්ථානෙට ඔන්න ඔහම තමයි අපි ගියේ. මේ තියෙන ක්‍රිකට් වික්ටෝරියා මූලස්ථානේ සිටි පවර් සෙන්ටර් එකේ තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ අපි රෙජිස්ටර් වුණා. ඊට පස්සේ අපි ගෲප්ස් වලට බෙදලා තිබ්බා ගෲප්ස් 8කට පොඩි බ්‍රේක්අවුට් සෙෂන් 8ක් සඳහා. සුදේම ගියපින්ද හෝල් එක ඇතුලේ කවුරුත් හිටියේ නැහැ. හැමෝම හෝල් එක ඇතුලට ගියා. එතනින් බැලුවට පස්සේ ක්‍රිකට් වික්ටෝරියා මේන් ග්‍රවුන්ඩ් එක පේනවා. ඒ ග්‍රවුන්ඩ් එක දැන් සාමාන්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ලස්සන view එකක් ෂේන් වෝනි ස්ටෑන්ඩ් එකත් ලස්සනට පේනවා එතනට. ඊට පස්සේ අපි බ්‍රේක්අවුට් සෙෂන් වලට කැඩුවා. මේ තියෙන අපි LBW බ්‍රේක්අවුට් සෙෂන් එකේ ඉද්දි ගත් එකක්. ඊට පස්සේ තිබ්බේ කෑම කන වෙලාව ටී ටයිම් එක. ඊට පස්සේ අපි බවුන්ඩරිස් ඇන්ඩ් කැචර්ස් ගැන කතා කරන් අපි ඕවල් එකට ගියා. ඊට පස්සේ සෙෂන් එක ඉවර වෙලා අපි ආපහු ඊළඟ අපේ ටීම් මැනේජ්මන්ට් සෙෂන් එකට එනකන් අනිත් එක සෙෂන් එක බැලුවා. ඉතින් අපි රැප් අප් සෙෂන් එකට ගියා.